Hello guys, welcome to my YouTube channel. ඔන්න ගොඩ දවසකට පස්සේ අද තමයි වීඩියෝ එකක් කරන්නේ. මම අද යනවා නීරා ෆිල්ම් එක බලන්න. අද ඔක්තෝබර් 9 හෙට තමයි මේ වීඩියෝ එක channel එකේ අප්ලෝඩ් කරන්නේ. මට ලබන මාසේ ඒ කියන්නේ නොවැම්බර් 10 හරියටම එක්සෑම්. ඒ හින්දා මේ ටිකේ වීඩියෝ කරන්නේ නෑ මං. එක්සෑම් ඉවර වෙන ගමන් දිගටම vlogs channel එකේ දානවා. දැන් මම යන ගමන් තමයි ඉන්නේ. අද මූවී එක බලන්නේ කිරිඳිවැල CK ෆිල්ම් හෝල් එකේ. මේ තියෙන්නේ ඒකේ ටිකට් කවුන්ටර් එක. එහෙනම් අපි ඇතුළට යමු. ෆිල්ම් එක පටන් ගන්න කලින්ම මම කණ එක ආරම්භ කරා. Oh my god! Wow! ෆිල්ම් එකේ චුටි කැරක්ටර් තියෙනවා. අද ටික බලන්න. මම නම් අහුවෙන්නේ නෑ ඔයාලට. ආමේ ප්‍රමාදයට සමා වෙන්න. පරක්කුණාට තරහ නෑනේ. ළමයි ඔයාලා මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මම නම් ෆිල්ම් එකේ ඇත්තටම කැමති වුණේ ප්‍රනීතිගේ චරිතයට. ශරත් මගේ ෆේවරිට් ඇක්ටර් ඒ හින්දා දන්නේ නැහැ. කොහොමද ප්‍රනීති කියන්නේ මාරම ලස්සන කැරක්ටර් එකක්. මට දැනෙන විදිහට නම් ප්‍රනීති කියන්නේ එයාගේ අතීතය හදවතින් අමතක කරලා එයා බඳපු කෙනාට ඇත්තටම ආදරය කරපු බිරිඳක්. ඒ වගේම තමන්ට වටිනාකමක් දුන්නේ නැති තැන් වලින් දෙපාරක් වහිත අහිමි වුණ ගැහැණියක්. ප්‍රනීති කියන්නේ මාර්ම දරා ගැනීමේ ශක්තියක් තියෙන කෙල්ල. එයා එයාගේ ජීවිතය තුළ එයාට එයාව මුණ ගස්සන එක තමයි මං හිතන්නේ මේ ෆිල්ම් එකේ තියෙන හොඳම දේ. බැලුවේ නැති අය ඉන්නා නම් ඉක්මනට ගිහින් බලන්න ළමයි. මේක සුපිරි ෆිල්ම් එකක්. මම නම් මාර්ම කැමති වුණා ඒකට. මට නම් මාර්ම ලස්සනයි. ඒ වගේම කියන්න ඕනේ නීරා ෆිල්ම් එකේ සින්දු ටික රවින්ගේ සින්දු නම් කොහොමත් සුපිරිනේ ඉතින්. අනික් සින්දු ටිකත් මාරම ලස්සනයි. හදට මාර විදිහම දැනෙනවා. ඇත්තටම ලස්සන සින්දු ටිකක් එකේ තියෙනවා. ඔන්නෝම ඉතින් ෆිල්ම් එකත් බලලා ඉවර වෙලා මගේ කොණ්ඩ කට්ටත් කඩාගෙන මං ගෙදර ආවා. මේ තියෙන ළමයි කිරිඳිවැල ටවුන් එකට අහස පේන විදිහ බලන්නකො අහස. මාරම රසණයක් තිබ්බ එදා පුදුම විදිහට අවුව තිබ්බ දවසක්. කියන්න අමතකුණානේ මං ගෙදර ආවේ නෑ. ගෙදර එන්න කලින් නිට්ටඹුවට ගියා. නිට්ටඹුවෙන් කුඩයක් ගන්න තමයි ගියේ. ඒකත් තරම් වඩේ ගත්තා. ඊට පස්සේ වඩේත් ටවුන් එකට ආවා. ටවුන් එකෙන් ඔයාලා දැක්කයි මම ෆිල්ම් එක බලන්න ගියේ කකුලත් කඩාගෙන. ඊට පස්සේ කකුලට බේත් දාගෙන තමයි ගෙදර ආවේ. ගෙදර ඇවිත් කොහොම හරි හවස් වෙලා මං ගියා ගලට. ගල අපේ ගෙවල් ගාවට ළඟයි. ඒ නිසා ඉතින් ඕනම වෙලාවක යන්න පුළුවන්. හවස් වෙලා ගිය නිසායි අද හොඳට පායපු දවසක් හින්දායි ආස මාරම ලස්සනයි. මං චූටි වීඩියෝ කැල් ටිකකුත් ගත්තා. ඔයාලා ඒ ටික බලන්නකෝ. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි ළමයි. අද චූටි වීඩියෝ එකක් තමයි දාගන්න පුළුවන් උනේ. මං එක්සෑම් ඉවර වුණා ගමන් ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ගේන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.